හෙලෝ මං බුද්ධ ප්‍රසාන් ඉතිං හද මම කතා කරන්න යනවා ඉන්ටර්න්ශිප් ඇප්ලයි කරන කට්ටියට කොහොමද ඉන්ටර්න්ශිප් ජොබ් ටයිටල් එක අඳුරගන්න කියලා හරි ඉන්ටර්න්ශිප් කෙනෙක් විදියට කොහොමද ජොබ් ටයිටල් එක අඳුරගන්න ඒක තමයි මේ පලවෙනි වීඩියෝ එකින් මම කතා කරන්නේ ජොබ් ටයිටල් එක අඳුරගන්න එක මාර වැදගත්වෙනවා මොකද මම දැකලා තියෙනවා ගොඩක් ඉන්ටර්න්ස්ලා සීවිස් දාන්න ගයාම එක ටයිටල් සොලින් සීවිස් දානවා නමුත් සීව එකගේ හරි පොසිෂන් එකක් හරියටම මෙන්ෂන් කරලා නෑ එතකොට සාමාන්‍යෙන් සීවිස් එක මම් දන්නද කම්පනී ගත්තොත් කම්පනී මේල් එකට එනවා ඉන්ටර්න්ශිප්ලගේ ඉන්ටර්න්ශිප් එක කෝල් කරගම සීවිස් දාහකට වැඩි අනිවාරෙන්ම දාහ පන්න ලෙනවා එතකොට ඒ වගේ වෙලාවකදී සීවිස් පිල්ට කරන්න ගන්න ඒයි වගේ ටූල්ස් එමනැත්තං සීවිස් පිල්ට ගන්න ටූල්ස් වලින් එතකොට වාගේ ජොබ් ටයිටල් එක හරියටම ඒසිව එක අයිඩිෆයි කරල ති නැත්තං වාගේ අනිවාරෙන්ම සීව එක රිජෙක් වෙනවා ඒවගේම තමයි වා සීව එකට දාදී වාගේ ඉන්ටර්න්ශිප් එකේ තියෙන ජොබ් ටයිටල් එක වා හරියටම දාන්න ඕන කොහොමද හරියටම දාන්න වාට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරන්න රයි ඔවා කැමති ජොබ් ටයිටල්ස් කීපයක් ඉසල්ල අඳුරගන්න වාට ටියක් දැනුමක් ඇති දැන්වා ඩිග්‍රියක සහ ඩිප්ලෝමායකට පොඩිපොඩි ප්‍රජෙක්ස් කරලා කැම්පස්ස ඇතුළේ වාට පොඩි දලාදහසක් ඇති ෆ්‍රන්ටෙන් කියන්න මොකක්ද බැක්කෙන් කියන්න මොකද යුයි කියන්න මොකක්ද වාට පොඩි අයිඩිය එකක් තියෙනවනි එතකොට වාගේළඟ තියෙන ස්කිල් එක ක්‍රියේටව් ලෙබල් එකක්ද වාට ලොජිකල් පැත්ත තියක්ද වාට මැනේජ්මන්් පැත්ත දෙයක්ද නැත්තංවාට බිස්නස් පැත්ත දෙයක්ද රයි මේ වගේ කියන අයිඩියා එකත් එක්ක වාගේ ජොබ් ටයිටල්ස් වාසර්ච් කල්ල බලන්න එතකොට එහම නැත්තංවා ඒයි ටූල්ලකින් හරිහන්න ම මේ විදිර කැමති මොනවද අයිඩ ඉන්ඩස්ට්‍ර එක තියෙන ජොබ් ටයිටල්ස් කියලා රයි ඒයි ටූල්ලකින් ගත්තු ජොබ් ටයිටල්ස් ටික රයි වාක් කරන්න පුළුවන්වාට ඒ ජොබ් ටයිටල් ටික Google සර්ච් කල බලන්න මේ වෙලාවෙදි වේකන්සිස් කෝල් කල්ල තියෙන කම්පනිස් මොනවද එම නැත්තං ඒCVස් ඒ තියෙන ජොබ් ටයිටල් එක තියෙන ඇඩටිස්මන් මොනවද කියලා රයි එතකොටවා ඩෙසිනේෂන් එක බේස් කල බලන්න ලංකාවවා නම් ලංකාව විදිට ලංකාව කම්පැනිස්වල බලන්න මොනවද ඉල්ල තියෙන ස්කිල්ස් කියලා රයි මෙන්න මේ ඉල්ල තියෙන ස්කිල් සෙට් එකෙන් රයි් වාට පුළුවන්නම් මේක පින්ට අව් එකක් දාගන්න පුළුවන්නම් හොඳයි රයි් ඒ වගේ එහෙම නැත්තන් ලියාගන්න කොලේක හරි ලියාගන්න එක ජොබ් ටයිටල් එක අනුව ඔයාගෙන් ඉල්ල තියෙන ස්කිල් සෙට් එක වෙන වෙනම ලියාගන්න රයි් ඒ වගේම තමයි ඒ ස්කිල් සෙට් එක වා ලියාගෙන වා බලන්න ඒ ස්කිල් සෙට් එක ගත්තර පස්සේ ඔයාගේ ළඟ තියෙන ස්කිල්ස් මොනවද කියලා රයි් මාක් කරගෙන යන්න එක ජොබ් ටයිටල්ස් අනුව මාක් කරන්න මල්ල මට මේක පුළුවන් මට මේක පුළුවන් ම මේක පොඩ්ඩක් හරි එක්ස්පිරියන්ස් කර කියන එක සම්බන්ධයෙන් අනිවාරෙන්ම පොඩි මාක් එකක් දාගන්න රයි මෙන්න මේ ඇනලයිස් එක වාට කරට පස්සේ වාට එනවා රිසාල්ට එකක් වාට වැඩිම වාගේ ළඟ තියෙන ස්කිල්ස් මොනවද ඒ ජොබ් එක ටයිටල් එකත් එක් රයි් මෙන්න මේ ජොබ් එක ටයිටල් එකත් එක වාගේ ළඟ තියෙන ස්කිල් එක වාට අයිඩිනිෆයි කරගන්න පුළුවන් වාගේ ඉන්ටර්න්ශිප් එක ඇප්ලයි කරන්න ජොබ් ටයිටල් එක රයි් මේ ජොබ් ටයිටල් එක හාගන්න ඉළඟ වීඩියෝ එකෙන්න්න සීවිය එක කොමද හදන්න කියලා